ආයි කොහොමද ඔයාලට? ඔයාලා සතුටින් ඉන්නවා ඇති කියලා මං හිතනවා. ඔතනින් ඔය මං යාන්නුවේ කියලා මාක් කරලා තියෙන්නේ. ඔතනින් තමයි යාන්නුවේ මුහුදට වැටෙන්නේ. සුන්දර ත්‍රිකුණාමලයේ වෙරළ තීරෙ මේ. එතකොට ඔය යාන්නුවය ලංකාවේ දිගම ගංගා අතරින් පස්වෙනි ස්ථානයට තමයි තියෙන්නේ. එතකොට මේ පුල්මුඩේ වෙරළ තීරය ත්‍රිකුණාමලයේ පුල්මුඩේ වෙරළ තීරය සුන්දර වෙරළ තීරයක්. මට ගොඩක් ළඟට නම් යන්න අපහසුයි. මම මේ දැන්ට යාත්‍රාව ගැන හින්දා මම තුරින් තමයි මගේ ෆෝන් එකේ මේ පටිගත කිරීම කරේ. මම දකින්න දේවල් ඔයාලට දෙන්න ඕනේ කියලා මට හිතෙච්ච හින්දා දැන් නම් මුහුද මේ අවස්ථාවේ නම් මුහුද පොඩ්ඩක් මේ දවස්වල බොහොම සාමකාමී ස්වභාවයක් තමයි තියෙන්නේ. ගොඩක් රළු ස්වභාවයක් ඇති වෙලා නැහැ. මේ පැත්තට වෙන්නම තමයි තියෙන්නේ ඔය අර්ශිමලය කියන මුහුදු තීරය. පොඩ්ඩක් ඔය ෂෝල්ඩර් පොයින්ට් එක නැත්තම් උරහිස්තුඩුව ආසන්නයේ තමයි තියෙන්නේ. එතන මේ අර්ශිමලය කියන්නේ දෙමළෙන් අර්ශි කියලා කියන්නේ වැඩි හාල් වලට. ඒ මුහුදේ වැල්ල නිකන් හාල් වගේ තමයි තියෙන්නේ. ඒක තමයි අර්ශිමලය කියලා හඳුන්වන්නේ. එතකොට ඔය චෛත්‍ය තමයි ඔතන තමයි ඔය අරිසිමල කියන බීච් එක තියෙන්නේ. දැන් නම් මේ ඊර බැස යන වෙලාවක් ඔය ඈතින් පෙනෙන චෛත්‍යයක් පේන්නේ. ඒ චෛත්‍ය තමයි තපස්සු බල්ලක මහා සෑය. තපස්සු බල්ලක වෙළඳ දෙබයන් මෙම ස්ථානෙන් තමයි ගොඩ බැහැලා තියෙනවා කියලා අතීතේ පුරාවල් තුළ තියෙන්නේ. එතකොට ඔය තමයි මුහුද දෙසින් ගොඩ බිම දෙස පෙරාගේ කොටස තමයි ෂෝල්ඩර් පොයින්ට් එක. ඒකට සිංහලෙන් උරහු තුඩුව කියලා හඳුන්වනවා. මම ඔයාලට බලාගෙන මේ Google එකේ ෆොටෝ ටිකක් අප්ඩේට් කරා. කැමති කෙනෙක් ඉන්නවනම් ගොඩක් කට්ටිය ඇවිල්ලා තියෙන මේ පැත්තට මම දන්නවා. නමුත් තවත් බලමු නැති කෙනෙක් ඉන්නවනම් බලන්න පොඩ්ඩක් ඇවිල්ලා.